ආයුබෝවන් සෑම දිනකට මේ අවස්ථාව වෙනකොට ලංකාවේ ඇත්තටම ස්වභාවික ආපදාවකට ලක් වුණු අවස්ථාවක්. එහිදී අපිට අපේ ආදරෙන් බලාගත්ත රථ වාහනේ අපේ වාහනයට යම් කිසි හෝ හානියක් වෙලා ඇතනම් ඒ කියන්නේ බහුතරයක් ගත්තොත් ඇත්තටම මේ අවස්ථාවේදී ගම් වතුර උපද්‍රවයට ගොදුරු වෙලා තියෙනවා. ඒ අවස්ථාවකදී අපේ වාහනය අපි කොහොමද පරිස්සම් කරගෙන මේක යථා තත්ත්වයට ගන්න ඕන කියන කාරණේ පිළිබඳ අපිට ඇත්තටම සෑම දිනකටම දැනුවත් කිරීමක් දෙන්න අවශ්‍යතාවය තියෙනවා. මේ වගේ ස්වභාවික ආපදාවකට ඒ කියන්නේ මේ ගම් වතුරකට යට වුණාට පස්සේ අපිට මේකට කරන වැඩේ පිළිබඳ මූලික අවබෝධයක් අපිට ඇත්තටම නැහැ. මොකද මේක ලංකාවේ සෑම දිනකටම අලුත් අත්දැකීමක්. මොකද මෙහෙම විවසනයක් වෙයි කියලා අපි බලාපොරොත්තු හිටියේ නැහැ. එතකොට මෙහෙම දෙයක් තමුන්ගේ වාහනේට වෙයි කියලාත් බලාපොරොත්තුනේ නැහැ. එතකොට බහුතර අවස්ථාවකදී මේ වගේ හානියක් වුණාම අපිට මොන වගේ දෙයක් කරන්න කියන එක දේ සම්බන්ධව අපිට තීරණයක් ගන්න හැකියාවක් නැති වෙනවා. මේ වාහනේ නම් හයිබ්‍රිඩ් වාහනයක්. ඒතර අපි හයිබ්‍රිඩ් වාහනකින්ම ගත්තොත් සරල වාහන ටිකට එනකොට කරන්න ඕන දේ ගැන හොඳ අයිඩියා එකක් කලින්ම හම්බ වෙනවා. අපිට හැකි ආකාරයෙන් අපිට ගෙදර අපේ නවත්තලා තියෙන වාහනේ මෙහෙම දෙයක් වුණොත් පණ ගැන්වීමකට ස්ටාර්ට් කිරීමකට යන්න එපා. මොනම හේතුවකටත් ඒ කියන්නේ වතුරට හසු වෙලා ඉවර නම් වතුර බැහැලා ගියත් ස්ටාර්ට් කරන්න යන්න එපා. ඉක්මනින්ම බැටරි වයර් එක ගලවලා තියන්න. ඒ කියන්නේ ස්ටාර්ට් කිරීමට යන්න තත්ත්වයටත් කලින් අපි කියනවානේ යතුරු ඔන් කරලා බලමුද? තව මොන හරි ප්‍රශ්න තියෙනවද කියලා බලන්න. එහෙම කිසිම දෙයක් කරන්න යන්න එපා. පළමුව කරන්න ඕනේ වාහනේ බැටරි වයර් එක තමුන්ට පුළුවන් ආරක්ෂිත ආකාරයකට 12 වෝල්ට් බැටරිය බොනට් එක අරපුවාම එතන තියෙන්න පුළුවන්. තව සමහර වාහනවල ඩිකි එක ඇතුලේ තියෙන්න පුළුවන්. තව සමහර ඒවා පිටිපස්ස සහ සීට් එක යට වෙන්න පුළුවන්. ඒ වගේ ආකාරවලට බැටරි ස්ථානගත කරලා තියෙන. ඒත් ඒක පුළුවන් තරම් ඈඩ් කරලා තියෙන තරමින් අපි හෝ වෙන කවුරුන් හෝ මේ වාහනේ ස්ටාර්ට් කරන්න උත්සාහ කරනදුවත් වෙන හානිය නවත්ත ගන්න ඒක කරන්නේ. ඒ නිසා අනිවාර්යෙන් මේ වැඩේ කරලා තියන්න. තවත් දේවල් තමයි හයිබ්‍රිඩ් බැටරිය. හයිබ්‍රිඩ් බැටරිය නම් ගොඩාක් විට එන්නේ පිටිපස්ස සහ ඩිකි කම්පාර්ට්මන්ට් එක ඇතුලේ. එතනත් ස්විචස් එකක් තියෙනවා. ඒක නම් හැබැයි 10 යන දෙකක් දාලා ගොඩක් විට ආරක්ෂිතව වහලා තියෙන්නේ. ඒකත් හැකියාවලින් පුළුවන් නම් ඕෆ් කරලා තියන්න. මොකද එහෙම නැති වුණොත් ඒත් සමහර වෙලාවට වාහනයට හානියක් වෙන්න පුළුවන්. සමුන්ට හැකි ආකාරයකට මේ වාහනේ ඇතුළත හිතන්නකෝ දැන් අපිට ස්වභාවික විපතකදී වෙන හානිය සම්බන්ධව එකපාරට කියන්න බෑ. දැන් පස් කඳු කඩා වැටීම්, නායයම් අපේ ගෙදරකට එන මාවත විනාශ වෙලා තියෙන්න පුළුවන්. එහෙම ආකාරයකදී මේක දවස් කීපයක් මේ ආකාරයෙන් තියෙන්න පුළුවන්. එහෙම තිබ්බහම වෙන්නේ මේ වාහනේ මේ ආකාරයට මඩ තැම්පත් වෙලා එහෙම නැත්නම් පස් කඳු කඩා වැටලා හිර වෙලා වාහනේ ගන්න බැරි අවස්ථා එහෙම දේවල් වෙන්න පුළුවන්. එහෙම තිබුණොත් හොඳම දේ තමයි මේක වෙනදා කරන ක්‍රමවේදයකට මේ රිපෙයාර් කිරීම කරන්න බෑ. ඒකට එනම් ආරක්ෂිත ක්‍රමවේදයකට මේකේ රිපෙයාර් එක කරන්න වෙනවා. එහෙම නැත්නම් මේක සෝදා පිරිසිදු කිරීම වුණත් පිළිවෙලකට විශ්වාසවන්තව ආරක්ෂාකාරීව කරන්න ඕනි. මෙහෙම වාහනයක් තිබුණොත් ඔබේ නිවසින් ඒක ආයතනයක් තුරට ගෙනියන්න හැකියතාක් කැරිය පහසුකමක්මයි පාවිච්චි කරන්න. එතකොට මොකද ඇදගෙන යාමක් කරගෙන යන්න එපා මොනම හේතුවකටවත්. මොකද ගොඩක්ම වාහන තියෙන ඔටෝ ගිය තියෙන්නේ. ඔටෝ ගිය තියෙන වාහන ඇදගෙන යාමක් අපි කරන්නේ නැහැ. ඇදගෙන යන්න පුළුවන්. නමුත් යම් කිසි දුර සීමාවක් විතරයි. ඉතින් එහාට ඇත්තටම කරගෙන යෑම වාහනයේ පැත්තෙන් හොඳ නැහැ. පුළුවන් හැකි විගස බලන්න කැරියර් එකක් ඒ ස්ථානට ගෙනල්ලා අරගෙන යන්න. එහෙම නැතිනම් ඒ හොඳ පළපුරුදු විශ්වාසවන්ත කාර්මික මහතුරු කළා මේ වාහනේ කොහොමද අපි එහෙම තැනකට ගෙනියන්නේ කියන කාරණාව පිළිබඳ අවබෝධයක් ලබා ගන්න ඕනේ. මේ ගම් වතුරට අහු වුණ වාහනයක් අපිට විවිධාකාරයෙන් වාහනයට හානි ගෙන්න පුළුවන්. එකක් පස් කඳු කඩා වැටලා හානියක් වෙන්න පුළුවන් වාහනයට. ඒක බොඩි ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. වාහනේට සාමාන්‍යයෙන් අපි කියන්නේ එක පැත්තක් තැලෙන්න, කැඩෙන්න, වැහෙන්න ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගම් වතුරකට ඇවිල්ලා මේක යට වෙලා යන්න පුළුවන්. එහෙම ආකාර වෙන්න පුළුවන්. දැන් අපිට ලංකාවේදී බහුතරයක් මේ තිබ්බ වාහන වලට උන දේ තමයි ගම් වතුරට හසු වෙන එක. ඒතර මේ ගම් වතුරට අහු වුණා කියන එකෙත් එකින් එක තත්වයන් තියෙනවා. ඒ කියන්නේ සමහර වාහන තියෙනවා රෝද මට්ටමින් ගම් වතුරට අහු වුණා කියන අපි. ඊට පස්සේ අපි කියනවා මේක එන්ජිම මට්ටමට එනකන් වතුර ආවා කියනවා. ඊට පස්සේ කියනවා මගේ වාහනේ සම්පූර්ණයෙන්ම යට වෙලා ගියා කියන වාහන තියෙනවා. එතකොට මේ ස්ටේජස් වලට අපි ආවොත් එහෙම මේ වාහන වලට කරන්න ඕනි වැඩ කටයුතු එකින් එකට වෙනස්. ඒ කියන්නේ අපි කියන ටයර් මට්ටම, ෆ්ලෝ බෝඩ් මට්ටමට ඇවිල්ලා, එන්ජින් මට්ටමට ඇවිල්ලා වාහනේ සම්පූර්ණයෙන් යට වෙලා ගිය අවස්ථාවකදී ඒ වාහන වලට කරන්න ඕනි ක්‍රමවේද වෙනස් වෙනවා. ඒ ක්‍රමවේද වෙනස් වෙන එක වාහන පාවිච්චි
පාවිච්චි කරන ඔබතුමාලා දැනගන්න ඕනේ. ඒ දැනගැනීමෙන් අපිට මේ වාහනේට මොන වගේ තත්ත්වයක්ද වෙලා තියෙන්නේ, මොන වගේ දෙයක්ද අපි මේකට කරන්න ඕනේ කියන ගැන දල අදහසක් එනවා. එහෙම නැති වුණොත් වෙන්නේ අපි හැම වෙලාවෙම හිතනවා ෆ්ලෝ බෝඩ් ලෙවල් එකේ අපි ටයර් මට්ටමින් ගිල්ලා ෆ්ලෝ බෝඩ් කාපට් තියෙන එකට වතුර ගාපම තියෙනවා මගේ වාහනේ සම්පූර්ණ යට වෙලා දැන් මේක විනාශ වෙලා එන්ජින් ගියර් බොක්ස් එකත් රවුත් වෙලා එහෙම ලොකු දෙයක් මේක හිතන්න ගන්නවා. ඇත්තටම එහෙම දෙයක් වෙන්නේ නැහැ. මොකද ඒවා එකින් එක ආරක්ෂිත ක්‍රමවේදයන් වලට ඔය වතුර වලට යන එකත් නොවන එකත් ආකාරයට තමයි නිෂ්පාදිතය වාහන නිෂ්පාදනය කරලා තියෙන්නේ. එතකොට ඒ වෙන හානිය සම්බන්ධව මූලික තක්සේරුවක් කරන්න යන්න එපා වාහන පදින ඔයගොල්ලෝ. මොකද එහෙම දෙයක් වුණොත් ඉන්නේ මානසිකව මේක කඩා වැටෙන එක. තමුන්ගේ වාහනේ සම්බන්ධ වෙලා තියෙන හානියත් එක්කම තමුණුත් මානසිකව කඩා වැටෙන එක. එතෙන් යන්න එපා. මොකද ඒකයි මම හැම වෙලාවෙම කියන්නේ දක්ෂ පළපුරුදු කාර්මික ශිල්පියෙකු හම්බෙලා ඒ අවස්ථාව ඒගොල්ලන්ට යොමු කරලා පෙන්නලා එයාගෙන් උපදෙස් මත මේක කරන්න. තමුන් හැබැයි අපි මේකට ඒ මාර්ගයෙන් අවබෝධයක් අරගෙන මේක ඉගෙන ගන්න ඕනි. හාරයි. මෙහෙම තත්ත්වයකදී මෙහෙම දෙයක් වෙන්නේ. මේ කියපු තත්ත්වයන් වලදී මෙහෙම දේවල් මගේ වාහනට වෙලා ඇති කියලා දල අදහස තමුන්ගේ හිතේ ඇඳෙන්න ඕනි. එතකොට තමුන්ට ඒකට ගන්න ඕනි ක්‍රියාමාර්ග පිළිබඳව තමුන්ටම හොඳ අදහසක් එනවා. අපි හිතමුකෝ මේකේ ෆ්ලෝ බෝඩ් ලෙවල් එකට ආවෙලා තිබ්බ කිව්වා. එහෙමනම් අපිට ඇත්තටම එන්ජින් එකටවත් ගියර් පෙට්ටියටවත් හානියක් වෙන්නේ නැහැ. මොකද අපි සාමාන්‍යයෙන් එදිනෙදා පාරේ වාහන පාවිච්චි කරනකොට වැස්සට හවුස් වෙලා වෙලාකුණත් පාරවල් යම් කිසි ප්‍රමාණයකට වතුර තිබ්බොත් අපි ඒකේ ගමන් කරනවා. නමුත් වාහනය ඇතුළට වතුර යෑමක් වෙන්නේ නැහැ. නමුත් ෆ්ලෝ කාපට් එක දිහාට හරි වතුර පොඩ්ඩක් හරි ආවොත් අපි බයක් වෙන්නේ නැහනේ. අපි වෙන දානවා. ඒක ඊට පස්සේ ඉන්ටීරියර් ක්ලීනින් කරන වැඩක් කරලා සුද්ධ පොයින්ට් එක නැවත යථාර්ථයට ගන්නවා. ඒ නිසා ඒක බය වෙන්න ඕනේ කාරණයක් නෙමෙයි. හැබැයි විශේෂයෙන් වැගන්ආර් වල ප්‍රියස් වල වගේ අපි කියන්නේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් අඩු වාහන එහෙම වතුර තත්ත්වයක් යනකොට හානියක් ගෙන දෙන්න පුළුවන්. හැබැයි ඒ ගත්තර ප්‍රමාණය බලලා අපි ධාවනය කරන්න ඕනේ එකක්. එහෙම අවස්ථාවකදී එහෙම නැති වුණොත් ධාවනය නොකර ඉන්න ඕනේ. දැන් මේ වගේ අවස්ථාවකදී වෙලා තිබුණේ අපිට ගොඩක් විට වතුරේ ගිලී යෑම. එතකොට මේක උනේ ගහගෙන යමනේ වතුර තිබුණා එකපාරට ආවා. වතුර මේක පිරීලා ගියා මඩත් එක්ක. අන්න එහෙම අවස්ථාවකදී ගොඩාක් විට වැගන්ආර් වගේ පාත වාහන ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් අඩු වාහනයක් ගත්තොත් එහෙම ෆ්ලෝ බෝඩ් එකේ ඉඳලා ඒකේ තියෙනවා හයිබ්‍රිඩ් බැටරිය. ඉස්සරහා පැසෙන්ජර් සීට් එකට හයිබ්‍රිඩ් බැටරිය. ඔය බැටරිය ඇත්තටම වතුරත් එක්ක සවුත් වෙලා යනවා. ඊට පස්සේ සීට් ටික, කාපට් ටික අන්න ඒවා සාමාන්‍යයෙන් තෙත් වෙලා සවුත් වෙලා යනවා. ඒ නිසා හොඳම දේ තමයි එහෙම අවස්ථාවකදී අර මං කලින් කිව්වා වගේ ස්ටාර්ට් කරන්න යන්නත් එපා, යතුරු ඔන් කරන්න යන්නත් එපා, කිසිම දෙයක් කරන්න එපා. වතුර තියෙන හින්දා බැටරි එක ගලවලා පරිස්සමින් තියලා ඒ ස්ටේජ් එකට අදාළ දේවල් ටික බලන්න ඕනේ. ඒ කියන්නේ ඇත්තටම සීට් සවුත් වෙනවා ඒ වෙලාවේ වතුරෙන් තෙමිලා, ෆ්ලෝ කාපට් ටික සවුත් වෙනවා, බැටරිය සවුත් වෙනවා. අපේ දොර බෝඩ් වලට ඒ සමාන්තරව තියෙනවා නම් ස්පීකර්ස් වලට වතුර යන්න පුළුවන්. වගේ හානියක් වෙන්න පුළුවන්. එන්ජින් ගියර් පෙත්තට ගියොත් නම් ඇත්තටම මේවට උස මට්ටමේදී වතුර යන්නේ නැහැ. හැබැයි අපි ඊළඟ ස්ටේජ් එකට ගියොත් එහෙම අපි කියමුකෝ ඩෑෂ්බෝඩ් ලෙවල් එකට එන්ජින් ලෙවල් එක තරමට වගේ තරමක් ඉහළට වතුර ඇවිල්ලා තිබුණොත් නම් එන්ජින් එකට වතුර යෑමක් සිද්ධ වෙනවා. ගියර් බොක්ස් එකට වතුර යෑමක් සිද්ධ වෙනවා. ඒත් අමතරව ඩෑෂ්බෝඩ් එක ඇතුළට වතුර යෑමක් සිද්ධ වෙනවා. ඒත් එක්කම පිටිපස්ස තියෙන හයිබ්‍රිඩ් බැටරියට වතුර යෑමක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. හයිබ්‍රිඩ් බැටරිය විතරක් නෙමෙයි හයිබ්‍රිඩ් සිස්ටම් එකට අදාළ එතන ෆෑන් මෝටර්ස් තව ඉලෙක්ට්‍රොනික අයිටම්ස් තියෙන ඔක්කොටම වතුර යෑමක් සිද්ධ වෙනවා. එතකොට ඒ අවස්ථාවකදී වාහනේ පාවිච්චි කරන අපි කලින් කතා කරා වගේ බැටරි වයර් එක ගලවලා තියන්න, වෙන කිසිම දෙයක් ඔපරේට් කරන්න යන්න එපා. පුළුවන් හැකීකසම වතුර බැස ගියාට පස්සේ වාහනෙන් වතුර අයින් කරන ක්‍රමවේදයක් කරගන්න වෙනවා. අපි කාපට් ටික අයින් කරගන්න පුළුවන් දෙයකින් පන්ච් එකකින් හොරෙත් දෙකකින් වතුර ටික පුළුවන් තරම් ඉක්මනට අයින් කරගන්න. මොකද අපි දන්නේ නැහැ අපිට මේ වාහනය ඊළඟ මොහොතේ ගෙනියන්න වෙන්නේ කොයි මොහොතද දාන්නද. ඒ කියන්නේ අපිට ඊළඟ පැයෙන් ගෙනියන්න පුළුවන්ද, දවසෙන් ගෙනියන්න පුළුවන්ද, දෙකෙන් ගෙනියන්න පුළුවන්ද කියන එක ගැන අපිට කලින් අනාවැකියක් කියන්න බෑ. මොකද ඒ වාහනේට වෙලා තියෙන හානියයි tie වෙලා තියෙන ස්ථානයේ යනකොට ඒක ආයතනයක් විතරකට ගෙනියන්න තියෙන වෙලාව අපි දන්නේ නැහැ. ඒ නිසා ඒ අවස්ථාවේදී හොඳම දේ තමයි අපිම ඇතුළ පුළුවන් ආකාරයකට සුද්ධ කරගන්න. ඊට අමතරව සමහරට වෙන්න පුළුවන් සම්පූර්ණයෙන්ම වාහනය වතුරේ ගිලිලා යනවා. එහෙම දෙයක් වුණොත් අපි ඉහත කතා කරා වගේ වාහනේ සියලුම කොටස් වතුර යට ගිලී යනවා. ගිලී යන්නේ වතුර යට විතරක් නෙවෙයි මඩත් එක්ක. එතකොට මේ මඩත් එක්ක ගියපුවාම වෙන්නේ සම්පූර්ණම වාහනය ආය කොටසින් කොටස ගලවලා නැවත පරීක්ෂා කිරීමකින් අනතුරු තමයි වාහනයට සවි කරන්න වෙන්නේ.
හයිබ්‍රිඩ් වගේ පැත්තකට ගියොත් එහෙමනම් ක්‍රියාවලිය ගොඩක්ම සංකීර්ණයි. එතකොට වාහන පාවිච්චි කරන පුද්ගලයෙක් වශයෙන් ඔබලා දැනගන්න ඕනේ එහෙම වාහනයක් මම අර කලින් කිව්වා වගේ සුදුසු කාර්මිකයෙක් ලව්වම ගෙන්නගෙන අදාළ ආයතනයකට කැරියර් මාර්ගෙන් ගෙනියන්න ඕනේ. තමුන් දන්න ප්‍රමාණය ඒකට යොදවන්න යන්න එපා. දමුන් දන්න දේ විතරක් කරන්න බැටරි වයර් එක ගැලවීම එහෙම නැත්නම් ඇතුළත හැකියාකාරයෙන් පිරිසිදු කර ගැනීම කරගන්න ඒ වැඩ ටික දෙයක් කරන්න. තමුන් ඊට වඩා දෙයක් ඉදිරින් එහාට යන්න එපා. මොකද එහෙම දෙයක් වෙන්නේ වතුරෙන් වුණ හානියට වඩා වැඩි හානියක් වාහනයට එකතු වෙන එක. අපිට මේ වාහනේ අපි කියන්නේ ෆ්ලෝ බෝඩ් ලෙවල් එකට වගේ වතුර මේකට ඇවිල්ලා තිබුණොත් වාහනේට පාවිච්චි කරන අපි විසින් දැනගන්න ඕනේ මෙන්න මේ කොටස් තමයි මේ වාහනේ ගැලවෙන්නේ කියලා. ඒ කියන්නේ ෆ්ලෝ බෝඩ් ලෙවල් එකට ඇවිල්ලා තිබුණා. අපි ගමුකෝ වැගන්ආර් එකක් කියලා. වැගන්ආර් එක ෆ්ලෝ බෝඩ් ලෙවල් එකක් ඇතුළට නිකන් වතුර ආවොත් ඒ වාහනේ සීට් සෙට් එක ගලවන්න වෙනවා. ෆ්ලෝ කාපට් එක ගලවන්න වෙනවා. හයිබ්‍රිඩ් බැටරිය ගලවන්න වෙනවා. සහ ඊට අමතරව දොර බෝඩ් හතර සහ ඇතුළේ තියෙන අපෝස්ටින් ටික ගලවන්න වෙනවා. මොකද වතුර රැඳිලා තියෙනවත් එක්කම වතුර පොඩි පොඩි කැලැත් තියෙන වෙනකොට ඒ දෙපැත්තටම වතුර යන්න පුළුවන්. හැබැයි අපිට මූලිකව ඩෑෂ් බෝඩ් එකේ තන ගැලවීමක් ගොඩාක් පිට අවශ්‍ය වෙන්නේ නැති වෙයි. මොකද ෆ්ලෝ බෝඩ් ලෙවල් එක කියන්නේ තාම පහත ලෙවල් එකක්. ඩෑෂ් බෝඩ් එක තරමක් ඉහළින් තියෙන ඉඳ ඩෑෂ් බෝඩ් එක ඇතුළට ගොඩක් පිට යන්නේ නැහැ. හැබැයි ඒක වාහනේ ඒ වතුරේ අහුවෙලා යට වෙලා තියෙන ප්‍රමාණය හැටියට අපි බලන්න ඕනේ. තියෙන ඇන්ගල් එක අපි හිතමු ලෙවල් තැනක තිබුණොත් ඇත්තටම අපි කතා වෙන්න ඩෑෂ් බෝඩ් එක අවශ්‍ය වෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් අපි කඳු පල්ලමකට හරි කඳු නැග්මකට හරි වාහනේ නවත්තලා තිබුණකොට ඒ වතුර පිහිටීම වෙනස් වෙනවා. එතකොට ඉතින් ඒ අවස්ථාව හැටියට ඩෑෂ් බෝඩ් එක ගලවන්න වෙයිද නැද්ද කියන එක තීරණය කරන්න වෙනවා. මොකද ඒ යට ඇතුලේ තියෙන බැටරිය හයිබ්‍රිඩ් බැටරිය වැගන්ආර් එක වගේ නම් ෆ්ලෝ කාපට් එකකට තියෙනවා. තව වයර් හානස් ගිහින් තියෙනවා. මේ ආකාර සියලුම දේවල් ටික ගලව ගන්න වෙනවා. මොකද මඩ එක්ක මේ වතුර ගියපුවාම ඒවට වෙන හානිය වැඩි. අපි ඒවා ඊට පස්සේ සුද්ධ කරගන්න ඕනි. දොර බෝඩ් වල තියෙන ස්පීකර්ස් සුද්ධ කරගන්න ඕනි. ඒ වගේ තියෙන වයින්ඩර්ස් සුද්ධ කරගන්න ඕනි. ඒ වයින්ඩර්ස් වල තියෙන වයර් හානස් සුද්ධ කරගන්න ඕනි. මොකද ඒවා සුද්ධ කරගන්නවා කියන එකේ අදහස තියෙන්නේ කරන්ට් එක යන්නේ මේ කරන්ට් එක යන ඒවට වෙනම කෙමිකල් පාවිච්චි කරලා හොඳ සේදීමකට ලක් කරන්න ඕනි. නැත්නම් මේ මඩත් එක්ක තියෙන වතුරත් එක්ක ගිහිල්ලා ඒ වගේ කන්ටැක්ට් සම්බන්ධතා කරන්ට් එක ගලා යන ක්‍රමවේදවල ගැටලු සහගත වෙන්න පුළුවන්. ඒ අවස්ථාවේ වැඩ කරත් දීර්ඝ කාලින වශයෙන් ප්‍රශ්නයක් එන්න පුළුවන්. අන්න ඒ ක්‍රමවේදය නවත්ත ගන්න පුළුවන්. අපි ඒ මොහොතේදී ගන්න හොඳ කෙමිකල් දෙයක් පාවිච්චි කරලා මේවා සුද්ධ පවිත්‍ර කරගත්තොත් මේක යථා තත්ත්වයට ගේන එක ඉතා ඉක්මනින් කරගෙන ඉන්න පුළුවන්. අපි ගමුකෝ මේ වගේ එන්ජිම ඒරියා එකටම ගිහින් තියෙන එකක්. එන්ජිම ඒරියා එකම යට වෙන්න සහ ඩෑෂ් බෝඩ් එකේ ඒරියා එක සහ සීට් ඒරියා එක වාහනේ භාගයක් දුරට යට වෙන්න තිබ්බ වාහනයක් තිබුණොත් නම් හොඳම දේ තමයි හිතන්නකෝ හයිබ්‍රිඩ් වාහනයක් වගේ මේ වහගෙන එකත්තම එන්ජින් ගියර් බොක්ස් එක නම් ගලවන්න වෙනවා. මොකද ඒ වගේ අතරමැද තියෙන සමහර යුනිට් වලට මේ මඩ වතුර ගිහින් ඒ වගේ කාර්යක්ෂමතාවය අඩු වෙනවා. එතකොට සමහර ඒවා ෂෝට් වීම වෙනවා. ඒ නිසා හොඳම දේ තමයි එන්ජින් එක ගියර් පෙට්ටිය, එන්ජින් එකට අදාළ වයර් හානස් එක, ගියර් පෙට්ටියට අදාළ වයර් හානස් එක, එන්ජින් රූම් එකට අදාළ වයර් හානස් එක, ඒවට අදාළ එන්ජින් කම්පියුටර් බොක්ස්, එන්ජින් ECU වගේ කොටස් ගලවලා සුද්ධ කිරීමක් නම් කරන්නම වෙනවා. ඒ වාර සාමාන්‍ය ක්‍රියාදාමයෙන් එළියට ගියපො සුද්ධ කිරීම වගේක් වෙන්නේ. ඒකයි අපි හැම වෙලාවෙම කියන්නේ ඒකට දක්ෂ පළපුරුදු කාර්මිකයෙක් හම්බෙන්න. එහෙම කෙනෙක් හම්බෙලාම තමයි මේ වැඩ කටයුත්ත කරන්න එන්නේ. මොකද ගලවනවා හා සමානව ඒක නැවත සවි කරන්නත් ඒ ආකාරයෙන්ම කර යුතුයි. ඒකට හොඳ හැකියාවක් තියෙන කෙනෙක් සහ ඉවසීමෙන් මේ වැඩේ කරන කෙනෙක් ලව්වා මේ වැඩේ කරවා ගන්න වෙනවා. ඩෑෂ් බෝඩ් එකට ගියාත් එහෙමයි. එතකොට ඩෑෂ් බෝඩ් එක ගලවන්න ඕනේ. ඒකේ තියෙන එයා කන්ඩිෂනින් සිස්ටම් එක, හීටින් සිස්ටම් එක, ඩෑෂ් බෝඩ් එකේ වයර් හානස් එක, ස්ටීරින් එකට දාලා මෝටර්ස් තියෙන කොටස්, ඒ සියලුම කොටසක් ගලවා සුද්ධ පවිත්‍ර කරන්න ඕනේ. අපි පිටින් බාහිරින් මේක සුද්ධ කරා කියලා ඉලෙක්ට්‍රොනික අයිටම් එකකට ඇතුළට යන වතුර නවත්තන්න බෑ. ඒවට වතුර එක යනවම තමයි කොහොමද. මොකද කිසිම දවසක හදලා නැහැ ඒවා සීල් ටයිප් කරන විදිහට. ඒ සියලුම කොටසක් ගලවලා වයරින් ටික සහ ඒ උපකරණ ටික නැවත සුදුසු කෙමිකල් පාවිච්චි කරලා සෝදලා සුද්ධ පවිත්‍ර කරලා වේලලා නැවත වාහනේට හයි කරන්න ඕනි කර. එහෙම හයි කරලා බලලා තමයි අපිට ස්ටාර්ට් කරන එකත් ඒත් එකවරම කරන්න බෑ. මොකද අපිට එන්ජින් එකට සුද්ධ පවිත්‍ර කරන එන්ජින් එකක් ඇතුලේ වතුර තියෙන්න පුළුවන්. ඔයිල් සමග වතුර කලවම් වීමක් වෙලා තියෙන්න පුළුවන්. එන්ජින් පිස්ටන් ඇතුලට වතුර කලවම් වෙලා තියෙන්න පුළුවන්.
එතකොට අපි ඒවා එකින් එක ගිය පෙට්ටිය ඇතුළට වතුර ගිහින් දෙන්න පුළුවන්. ඒවා අපි එකින් එක ආපහු නැවත පරීක්ෂා කිරීමක් කර බලලා තමයි ස්ටාර්ට් කිරීම කරන්න වෙන්නේ. මොකද අපිට සාමාන්‍යයෙන් අපි කියන්නේ එන්ජින් එකේ යටින් ඩ්‍රේන් ප්ලග් එකකින් ඔයිල් ටික අයින් කරලා අලුතෙන් ඔයිල් දාලා ස්ටාර්ට් කරලා බලන්න පුළුවන් කියන්නේ. එහෙම ක්‍රමවේදයකට කරන්න අමාරුයි. මොකද වතුර රැඳිලා තියෙන ඒරියා තියෙන ඔයිල් ගිහිල්ලා රැඳෙන තැන් වලටම වතුරත් රැඳෙනවා. එතකොට එකපාරක ඔයිල් මාරුවකින් මේ වැඩේ කරන්න බෑ. මම හිතන්නේ අවස්ථා 2ක් හෝ 3ක්වත් ඔයිල් මාරු කිරීමක් කරන්න වෙනවා. යථා තත්ත්වයේ ඔයිල් ටික තියාගන්න. නැත්නම් අපි සාමාන්‍යයෙන් කියන්නේ වතුරට ඔයිල් කලවුණාම කිරි පාටර වගේ හැඩයකට මේ වතුර පාට වෙනවා. එතකොට අපිට තියෙන කරන්න පුළුවන් මේකේ තාම වතුර තියෙනවා. එකවර ඔයිල් මාරු කරලා බෑ. ගිය පෙට්ටියට අදාළවත් එහෙම තමයි වෙන්නේ. ඒකටත් වතුර අනිවාර්යෙන් කල වෙනවා. මොකද එහෙම වෙන්න හේතුව වතුර යන්න මේ වගේ තැන් තියෙනවා. එයා කලින්ද හරහා යන්න පුළුවන්. ඊට පස්සේ අපි ඔයිල් බලන කූරෙන් යන්න පුළුවන්. ගිය පෙට්ටියෙත් එහෙමයි. ගොඩක් අපිට ඔයිල් බලන කූරෙන් යන්න පුළුවන්. සමහරවිට තව ඒ වගේ තියෙනවා බීදර් වැල් තියෙනවා. ඒ වගේ ආකාරයෙන් වතුර ඇතුළට යන්න පුළුවන්. ඉතින් ඔය දේවල් වාහන පාවිච්චි කරන අපි දැනගෙන ඉන්න ඕනේ. සම්පූර්ණ වාහනයම වතුරෙන් යට වුණොත් නම් සියලුම කොටස් ගලවන්න වෙනවා. ඒක හුද්දා පොස්ටින් එකේ ඉඳලා පොස්ටින් જાතිද, රෝද, බ්‍රේක්, ඊට පස්සේ යට තියෙන කේබල්ස් જાති, වයර් කනෙක්ෂන් දාති, එන්ජින් එකට දාලා සෑම දෙයක්ම ගලවන්න වෙනවා. ගලවලා ස්ටෙප් බයි ස්ටෙප් සෑම කොටසක්ම සුද්ධ කරන්න වෙනවා. මොකද බ්‍රේක් පද්ධතියට පාව වතුර ගියොත් එහෙම වතුර ටික එහෙම බ්‍රේක් පිස්ටන් දක්වා ගමන් කරලා ඒක ළඟින් නෙවෙයි. නමුත් දිගු කාලින වශයෙන් බ්‍රේක් සිස්ටම් එකේ ප්‍රශ්න වෙනවා. ඒක කොයි මොහොතක කොහොම වෙයිද කියන එක අපිට කියන්න බෑ වතුරත් එක්ක ක්‍රියා කරන යනකොට. ඒ නිසා අනිවාර්යෙන් බ්‍රේක් පද්ධතියේ බ්‍රේක් කොටස් සියල්ලම ගලවලා සුදුසු කෙමිකල් දාලා සුදු කරලා අලුතෙන් බ්‍රේක් ඔයිල් දමලා නැවත යථා තත්ත්වයට බ්‍රේක් පද්ධතිය ගන්න ඕනේ. එන්ජින් එකත් එහෙමයි, ගිය පෙට්ටියත් එහෙමයි, ඊට අමතරව ඉලෙක්ට්‍රොනික පද්ධතියත් එහෙමයි. ඇතුළේ ඉන්ටීරියර් පාර්ට්ස් ටිකත් එහෙමයි. ඒ සෑම දෙයක්ම නැවත නිසියාකාර පිරිසිදු කිරීමක් කරන්නම වෙනවා. මොකද පිරිසිදු නොකිරීමක් කරොත් ඒකේ ඇතුළත ඇත්තටම සීට් වල ඔය මඩ වතුර සමග විවිධ බැක්ටීරියාවන් එන්න පුළුවන්. ලෙඩ රෝග ආසාදනය වෙන්න පුළුවන්. ඒ නිසා සුද්ධ කරනවා කියන එක වුණත් හොඳ විශ්වාසවන්ත විදියට ආරක්ෂිත ක්‍රමවේදයකට සුද්ධ පවිත්‍ර කරන්න ඕනේ. එහෙම කළා තමයි මේ වාහනේ යථා තත්ත්වයට ගන්න වෙන්නේ. මේ ව්‍යසනයෙන් ඔබේ වාහනයට අපි මේ කතා කර ආකාරයේ හානියක් වෙලා තියෙනවා නම් ඇත්තම ජයසිරි ආයතන වෙන අපේ ආයතනයට පුළුවන් මේ වාහනය ඔබට යථා තත්ත්වයට ගෙනල්ලා දෙන්න. ඒ කියන්නේ ඔබ කලින් පාවිච්චි කරපු තැනට එනකම් මේ වාහනය නැවත සකසා දෙන්න අපිට හැකියාව තියෙනවා. ඒ කියන්නේ අපිට මේක අපි මුලින් කතා වුණ විදිහට වාහනේ සෝදා ගැනීම, පිරිසිදු කර ගැනීම, ඊට පස්සේ එන්ජින් ඒරියා ගලවා සවි කර ගැනීම, ඊට පස්සේ ඒවා පිරිසිදු කර ගැනීම, ඉන්ටීරියර් ක්ලීනින් කිරීම, ඒව නැවත යථා තත්ත්වයට සුද්ධ පවිත්‍ර කරලා පිරිසිදු ආකාරයට සෞඛ්‍ය ආරක්ෂිතව නැවත යථා තත්ත්වයට ගෙන දෙන්න අපේ ජයසිරි ආයතනයට හැකියාව තියෙනවා. අපිට වාහනය නැවතිලා තියෙන ස්ථානට ඇවිල්ලා කැරියර් සර්විස් එකක් ලබා දීලා දක්ෂ කාර්මික ශිල්පියෙකු වාහනේ තියෙන ස්ථානටම ගෙනාවිත් ඒක පරීක්ෂා කරලා බලලා ඒක ආයතනට රැගෙන යෑම දක්වාම අපිට ඕනි අවශ්‍යතාවය සපුරලා දෙන්න පුළුවන්. ඒ විවේචනයෙන් රථයට වෙන්න පුළුවන් හානි තියෙනවා. බොඩි ඩැමේජස් වෙන්න පුළුවන්, අපිට මෙකැනිකල් ඩැමේජස් වෙන්න පුළුවන්. ඒ ඕනම දෙයකට ජයසිරි ආයතනයේ අපිට හැකියාව තියෙනවා යථා තත්ත්වයට පත් කරලා දෙන්න. ඩැමේජස් නම් අපිට ඒවා රිපෙයාර් කරලා දෙන්න පුළුවන්. මෙකැනිකල් ප්‍රශ්නයන් නම් ඒවට කෑලි අලුතින් දමලා හෝ ඒවා රිපෙයාර් කරලා හෝ යථා තත්ත්වයට ගෙනත් දෙන්න අපිට ඉතාම හොඳ හැකියාවක් තියෙනවා. වාහනේ සාමාන්‍යයෙන් ගල් පෙරලීමකදී වගේ ඩැමේජස් වෙලා තියෙනවා නම්, බොඩි ඩැමේජස් වෙලා තියෙනවා නම් අපිට ඒවා නැවත යථා තත්ත්වයට රිපෙයාර් කිරීමක් කරලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ අදාළ පාර්ට් එක මාරු කරලා දමා දෙන්න පුළුවන්. මොකද ඒ කොටස් වලට ඉන්ෂුරන්ස් එකේ සහභාගීත්වයක් තියෙනවා නම් ඒ වගේ උපදෙස් අරගෙන ඒ මාර්ගය ඇතුළත අපිට මේක වාහනේ නැවත සකස් කර දෙන්න පුළුවන්. අපිට ඊට අමතරව රෝදවල හානියක්, බ්‍රේක් වල හානියක්, සෙන්සර්ස් වල හානියක්, එන්ජින් ඒරියා එකේ හානියක් තියෙනවා නම් අපිට ඒ කොටස් නැවත පිළිසකර කරලා දෙන්න හැකියාව තියෙනවා. එහෙම නැති වුණොත් අපිට අලුතෙන් යොදා කරලා දෙන්න පුළුවන්. ඔය දෙකම බැරි වුණොත් අපිට විදේශයෙන්, ජපානයෙන් ඒ කොටස් ගෙනල්ලා හෝ මේ වාහනේ නැවත යථා තත්ත්වයට සකසා දෙන්න හැකියාව අපිට තියෙනවා. ඉතින් අපි ළඟ ඒකට හරියන සුදුසු දක්ෂතාවය, හැකියාව ඇති කාර්මික ශිල්පීන් අප ආයතනයේ සතු වෙලා තියෙනවා. ඊට අමතරව මොකද මේ වගේ ව්‍යසන වලට මුහුණ දුන්නු සමහර පසුගිය කාලවල වලදී
මේ ව්‍යසනයට මුහුණ දුන්නු වාහන අපි ඇත්තටම අපේ ආයතන ඇතුළත තුළ පිළිසකර කරලා දීලා තියෙනවා. එතකොට අද වෙනතුරු කිසිම ගැටලුවක් වෙන්නේ නැති වෙන්න ඒ ආයත වාහන ටික යථා තත්ත්වයට අපි ගෙනල්ලා තියෙනවා. ඉතින් ඔබේ ළඟත් තියෙනවා නම් මෙහෙම වාහනයක් අපිට ගෙනත් දෙන්න, අපිට කතා කරන්න. අපි ඔබේ වාහනය ඔබට විශ්වාසවන්ත ලෙස ඉතාමත්ම ආරක්ෂිත ආකාරයට නැවත යථා තත්ත්වයට අපිට සකස් කරලා දෙනවා. ඒක වගකීමක් ඇතුව අපි මේ වැඩ කටයුත්ත ඉතා හොඳින් ආරක්ෂිතව ඔබට කරලා දෙනවා.